මේ පින්වතුන් විසින් කටයුතු සිදු කරන්න යෙදෙනවා. අද දානී දායකත්වයන් ධර්මයෙන් කණ්ඩායම් තුනක් වශයෙන් කටයුතු සිදු කරනවා. ඒ අනුව එක කණ්ඩායමක් වශයෙන් දායකත්වයේ ධර්මයෙන් අංක 15 දුම්රියපල පාර පට්ටිය හන්දිය කෙලණිය පදිංචි WA දිනේෂ් තුෂාර ජයසිංහ ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානී දායකත්වයන් ධර්මයෙන් කටයුතු සිදු කරනවා. එය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට සුජීවත්ව වාසය කරන පවුලේ සියලු දෙනාටම දිනේෂ් ජයසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට. ඒ වගේම දිනේෂ් ජයසිංහ ඇතුළු පවුලේ සියලු දෙනාගේම විදේශගත වීමේ කටයුතු සියල්ලක්ම සාර්ථක කර ගැනීමට ආශිර්වාද කරමින් විදේශගත වීමෙන් පසු රැකී ආරක්ෂා කටයුතු අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා සුනීතා මහත්මිය ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත සියලු ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දායකත්වයේ දරමින් අංක 92 ගල්බරැල්ල කෙළණිය පදිංචි මෙරික් ගමගේ ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානී දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. එය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට අද දින සිය උපන් දිනය සමරන සිරී ගමගේ මහත්මාණන්ට නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සුබ උපන් දිනයකට ආශිර්වාද කිරීමට අමිල ගමගේ පුතාගේ රැකියාව ඇතුළු අනාගත කටයුතු සාර්ථක වීමට පවුලේ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් බේබිහාමි ගමගේ මෑණියන්ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් පැමිණ සිටින සහභාගී වන සියලු දෙනාටම නිදුක් නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින නායක ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කරමින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා ඩී.ඩී. විජේසිරි ප්‍රේමා විජේසිරි ඇතුළු දෙපාර්ශ්වීය හත්මුඛ පරම්පරාවක් දක්වා මේ පරිලෝක යටතේ සියලු ඥාතීන්ට සම්ලෝභී පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දායකත්වයේ ධර්මයෙන් 525 පී මාදන්ගොඩ ලන්තපාර අතුරුගිරිය පදිංචි එම්.ටී. චම්පා ප්‍රියදර්ශිනිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානී දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. එය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට ඩී.පී. මාර්ගන ඩයස් නෑනියන්ට නිරෝගී නිරෝගී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් එච් නන්දසේන ස්වාමීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නිරෝගී නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම විදේශගතව සිටින එච් හෂාන් මාලින්ද පුතණුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් කරන කියන සෑම කටයුත්තකටම ආශිර්වාද කිරීමට ඒ වගේම පවුලේ ජීවත්ව වාසය කරන පැමිණ සහභාගී වූ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා ඊට වසර දෙකකට පෙර මිය පරලෝ යන්නට ඉතුරු ආදරණීය දියණිය වන එච් කසුනි දිල්හාරා දියණියට පරලොවින් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම එම්.පී. ආර්යදාස පියාණන්ට එච් සාමිල් මාමණ්ඩියට එච් ඩිංගිල් මෙනිගේ නන්දනියට ඩී.පී. මර්තේලිස් දයසියාට ඩී. ලොවිසා ආමි අල්මේඩා ආත්මිය මාරිතුලෝ පවුලේ නමින් වාක පරම්පරාගත සියලු ඥාති පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව තමා දවසේදී මේ විදිහට කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පරිශන චාරිත්‍රාත්මක බෞද්ධ මධ්‍යස්ථාන චිත්තාභ්‍යාස විභාෂා මූලික ප්‍රතිහාරස්ථානයේට දහවල් දානිය සකස් කරවමින් කටයුතු සිදු කරන්නට දෙන්නේ. ඒ අනුව අපි සුජීවත්ව වාසය කරමින් කාය සාක්ෂි වශයෙන් පැමිණ සිටින ලොකුඩා ඔබ සියලු දෙනාටමත් ඔබගේ පවුල් සියලු දෙනාටමත් ඔබගේ නමින් විදේශගතව සිටින නැත්නම් ඒ වගේම උපන්දින සමරන සියලු දෙනාටමත් අපේ බුද්ධ ධම්ම සංඝ කියනා තුන්වන්ගේ ගුණ බලය සතර දරදා වහන්සේලාගේ ගුණ බලය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇතුළු ලෝකී වන්දනීය පූජනීය ඓතිහාසික බෝධීන් වහන්සේලාගේ ගුණය බලය ආශිර්වාද ශක්තිය ලැබීමෙන් ඔබ සියලු දෙනාටම උපන්දින සමරන සියලු දෙනාටම සුභම සුභ උපන් දිනයක්ම වේවා. කාය සාක්ෂි වශයෙන් සිටින ලොකුඩා ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී චිර ජීවනයට පත්
වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ